දාර්ශනිකයි. මේ අංක 7 16 25 අය හරි දාර්ශනිකයි. ඒගොල්ලෝ හොඳ ඇහුම්කන් දෙන්න ඕන. ඒකනේ මේ දිවිසාල අහගෙන ඉන්නේ. අනිවාර්යයෙන්. මේගොල්ලෝ හොඳ better listenersලා. මේගොල්ලෝ better listenersලා. ඒකට හොඳට ඇහුම්කන් දෙනවා. කියන්නේ හොඳ better listenersලා, good listenersලාත් නෙමෙයි. වඩා හොඳනේ. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ දාර්ශනික තලයේ ජීවත් වෙන්නේ. කල්පනා ලෝකෙක ඉන්නේ. අංක 7 16 25 අය. ඒගොල්ලෝ අර මුදල් වලට ඒ කියන්නේ මුදල් වලට දරුණු ලෙස කෑදර වෙන්නේ නේ. අනිවාර්යයෙන්. පරිත්‍යාගශීලී. අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රිය ගොඩක් මේ වගේ පිළිහිටලා තියෙනවා. අනිවාර්යයෙන්. සංචාරයක හරි කියන්නේ එක තැනක ඉන්නත් බෑ. නිතරම ගමනේ. ඔව්. ගමනේ දෙන රස්සා තමයි හම්බෙන්නේ. ඔව්. එක තැනක ඒ බෑ එක තැන ඉන්නවා ආයි දුවනවා. ඒ වගේ ස්වභාවයක් තියෙන අය තමයි මේගොල්ලෝ. හතේ අය කෙලින්ම. ඔව්. හරිද? එතකොට මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම බලපානවා. මෙන්න මේ අය 9 18 ඒ කියන්නේ කුජ බලපාන. ඒ කියන්නේ කුජගේ ගති ගුණ මේගොල්ලන්ට එනවා හැබැයි. මේගොල්ලන්ට පේන්නේ නැතුව කුජේ ඉන්නවා. දැන් මෙයා 16 වැටුණාම පෙබරවාරි මාසෙට වෙන්නේ ශනි කුජයි 7යි මේ මිශ්‍රණය තමයි මේ කරදර තත්ත්වය හදන්නේ. ඔව්. ඔන්න දැන් එන කතාව. ඔව්. මෙතන සිංහත් ආපුවම එතන ගිනි. දැන් යට කුම්භ මෙතන කුජ මෙයාව මේ සිංහයි ශනි කුජයි මිශ්‍රණයෙන් එනවා. ඕන්ගේ හරි ඇනලයිසේෂන් එක දැන් කරේ. මේව හැම එකම ඇනලයිස් කරලා මට. එයා උඩින් යටින් විතරනේ පැත්තට. පාරතර පැත්තෙන්ම දැන් මේකම දිම හංගන් හිටපු එක මේ. මේ වෙලාවට හංගන එකත් එළියට එනවා. කියන්නේ මම මිනිසෙක් ක්‍රියේට් කරන ආකාරය. මම ලේසිය මගේ ඇනලයිස් එකක් එළියට දාන්නේ නේ. පැහැදිලිද? මම සංගවාගෙන තියාගෙන ඉන්නේ. දැන් මාවත් මම ඇනලයිස් කරලා තියෙන්නේ. සෑම කෙනෙකුටම වෙන අනතුරු මම දැනගෙන ඉන්නේ මොකද කරන්නේ උන් බලපෑන්නේයි. උන් කොහොමද වෙනස් කරන්නේ කියන්නකෝ. උන් අර හොඳ ඉස්කෝලේකට ගිහිල්ලා මොනවා හරි ටිකක් දීලා ඉහෙලේ විභාගේ පාස්ලු. එහෙමයි කියන්නේ. කතාව විතරයි ඉතින් එහාට ඉවරයි නේ ඉහෙලේ පාස්ලා. පැහැදිලිද? ඒ කියන්නේ සල්ලි පිස්සුව තියෙන පරිසරයක වෛරයේ වපුරන පරිසරයක් තුල ඉරිසියාව වපුරන පරිසරයක් තුල බොරු වේගල් ඇදපාන දැනුම නැතුව දැනුම ආරූඪ කරගෙන බොරුවට මවා පෙන්නන පරිසරයක ළමෙකුට බුද්ධිමත් මානසික මට්ටමක් හදාගන්න බෑ. එහෙම පරිසරයක් තුල 7 16 25ටත් ඉන්න බෑ. බෑ. අනිවාර්යෙන්ම ඉන්න බෑ. ඒක ආයේ ලොවෙන් බෑ. මෙයාට අනිවාර්යයෙන්ම කුජ සම්බන්ධයි. ඒ කියන්නේ නම්බර් 9. පේන්නේ නේ. හිඩන් වෙලා ඉන්නේ. ඔව්. හිඩන් වෙලා සැඟවිලා ඉන්නේ. ඒක ඔයාලා දැන් ඔය රහස දැනගන්න ඕනේ. ඔව්. ඔයාලා විතර නෙවෙයි දැන් රටේ මේක බලන එකක් දැනගන්නවා. උන් දැනගත්ත